ඊට කලින් අර ස්පෙෂල්ම නිවුස් එක කියලිමුද? අනිවාර්යයෙන්. සදීෂා, I have another great news to share. එතකොට අපි කොහොමත් කාන්තාවන්ට ප්‍රයොරිටි එක දෙනවා. මම දැන් ඒ කියන්න. ඒකනේ. So, stay tuned. හරිද? And the award goes to Cambridge College of British English. Congratulations! Hi Sadisha. Hi තාරකා. Welcome back to CCB Buscast. We are back with another new episode. In today's episode, we are talking about what's been happening in CCB recently. ඉතින් Sadisha, March month ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ස්පෙෂල්ස් ඉවෙන්ට්ස් ගොඩක් ඕගනයිස් වන මන්ත් එකක්. ඒ වගේම ස්පෙෂල්ස් නිවුස් ගොඩක් මෙයාලත් එක්ක ෂෙයා කරගන්න අපිට තියෙනවා. අපි ඊට කලින් අර ස්පෙෂල්ම නිවුස් එක කියලිමුද? අනිවාර්යයෙන්. Before we get into today's episode, I have some exciting news to share. Cambridge College of British English has been honoured with the TopWeb.lk Certificate of Excellence for March 2026. Our official website www.ccb.lk has been recognised for its quality and innovation. So it's a proud moment for all CCBians. ඉතින් සදේශා මාර්ච් month එක ගත්තම අපිට අමතක කරන්න බැරි දිනයක් තියෙනවා. ඒ තමයි International Women's Day එක. CCB ආයතනය ගත්තාම majority of employees are women. ඉතින් එතකොට අපි කොහොමත් කාන්තාවන්ට ප්‍රයොරිටි එක දෙනවා අපේ කොලේජ් එකෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපි මොනවාද සංවිධානය කරේ කියලා අපි කතා කරමු දැන්. ඔව් ඇත්තටම තාරකා සදන් ප්‍රවින්ස් එක ගත්තහම ප්‍රවීණ දේශක මිස්ටර් නිසල නානායක්කාර විසින් හරවත් වැඩසටහනක් සංවිධානය කරා. ඒ වගේම වෙස්ටර්න් ප්‍රවින්ස් එකේ මිස්ටර් මානවල් සමරසේකර චීෆ් ඉන්ස්පෙක්ටර් ඔෆ් පොලිස් සර්විසිනුත් හරවත් වැඩසටහනක් සංවිධානය වුණා. යනකොට ඔළුවට දාගෙන යන්න. මාර වැදගත්. ඔයාට අවුරුදු 2 3ක් 4ක් මේ ටික හරිය විදිහට ෆලෝ කරොත් මම තාමත් මේක තමයි මගේ සාර්ථකත්වයේ රහස කියලා මම මේ ඔක්කොම ලියන් මේ නෝට් එකක් දාන්න මේ හොඳ ආකල්ප ඇති කරගෙන තව කවුරු කෙනෙක් වටලා මේ ගේම ගහනවා කියලා හිතන්න එපා. ලක්ෂ 5000කට අඩුයි මේ ලක්ෂ 1700ක් හම්බ වෙනවා. ඒ කියනවා ස්වාමී මේ ලෝකේ වාසනාවන්ත කාන්තාවන්. ඉතින් ඒ වගේ තමයි අපි කාන්තා දිනේ අපේ කාන්තාවන් එක්ක CCB එකේ සංවිධානය වුණේ. මාර්තු මාසයේ ආරම්භ වුණේම මැදින් පොහොය දිනය එක්කමයි. ඉතින් ඒ මැදින් පොහොය වෙනුවෙන් අපේ පොහොය දින වැඩසටහනක් සංවිධානය කරා. අපි ඒක ගැන වැඩිදුරටත් කතා කරමු සදීෂා. ඔව් ඇත්තටම තාරකා එතනදී පොහොය දවසට කලින් සත්බුදු වන්දනාවක් සංවිධානය වුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට සහ සිල් නැත්තන්ට 19 පින්කම් මාලාවක් එදිනම සිදු වුණා. ගල්දු ආරණ්‍ය සේනාසනයේදී තමයි අපි ඒක සංවිධානය කරේ. ඒක අපේ CCB ආයතනයේ ගුරුවරුන්ට වගේම දරුවන්ට දෙමව්පියන්ට ලොකු බ්ලෙසිං එකක්. ඒත් එක්කම මතක් කරන්න කැමති සදීෂා මේ මාසයේ තිබුණු තවත් වැදගත් ආගමික උත්සවයක් තමයි රාමදාන් කියලා කියන්නේ. අපි රාමදාන් වෙනුවෙන් ඉෆ්තාර් සෙලිබ්‍රේෂන් එකක් ඕගනයිස් කරා බ්‍රාන්චස් වයිස්. ඉතින් එතනදී අපිට පුළුවන්කම තිබුණා කල්චර්ස් එක්ස්ප්ලෝර් කරන්න, එක ෆුඩ්ස් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් අපි හැමදේම අතර හැම ආගමකටම ගරු කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ හැම ආගමික දෙයක්ම සෙලිබ්‍රේට් කරන්නේ CCB ආයතනයේ. Sadisha, I have another great news to share. So I'm super excited to tell you that CCB has been invited to IELTS partner meeting in March, and
Goal is the only branch delivering IELTS, so we are super excited and thrilled to share our achievements and commitments to the excellence. So stay continued as we continue to grow and make big difference in English language education. Wow, it's fantastic news. We are proud to share that CCB received the recognition for the highest regional contribution in 2025. The special recognition was presented by British Council at the award ceremony for Cambridge English Registration Centres. The award goes to Cambridge College of British English. So that's a wrap for today's episode. We hope that you all enjoy the updates and the exciting news from CCB. We'll be coming next month with more interesting stories and insights. So Stay tuned. don't miss out. Bye. මම බලන බයි 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 Bye. Hari hari. ඔය ෆිට් එකක් දැම්මේ මං ඉතින් මං කන්ෆියුස්